මේක මේ ඇල්ටෝ 800 එකේ ක්ලච් ප්ලේට් එකක් දාන වීඩියෝ එකක්. ඒතකොට ක්ලච් ප්ලේට් එකක් දාද්දී ගොඩක් අය කියනවා රිවර්ස් කරද්දී දෙදරනවා, ට්‍රැෆික් එකේදී දෙදරනවා කියලා. ඒතකොට ක්ලච් ප්ලේට් එක දාද්දී කම්ප්ලීට් දාගන්න ඕනේ. මේක මේ මගේ මතය තමයි මම කියන්නේ. ඉතින් හරි විදියට ගත්තොත් කොහොමද ක්ලච් ප්ලේට් එක දාද්දී මවුන්ට් කරලා තිබ්බොත් මවුන්ටුත් දාන්න ඕනේ. ඒතකොට ඒ විදියට දාපුවම ක්ලච් කේබලේ අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. ක්ලච් කේබලේ හිරයක් තියෙනවා නම් අනිවාර්යෙන් ක්ලච් කේබලෙත් දාන්න ඕනේ. නැත්තම් එහෙම මේ ක්ලච් එක සාමාන්‍යයෙන් 80000 පන්නලා දුවන්න පුළුවන් ඔරිජිනල් විදියට ක්ලච් එක දාගත්තොත් එහෙම. ඒතකොට දැන් මේ ක්ලච් ප්ලේට් ළඟ මාරු කරනවා අනිවාර්යෙන් ක්‍රෑන්ක් ඔයිල් සීල් එක ගහන්න ඕනේ. නැත්තම් ඔයිල් බහින්න පුළුවන්. දැන් මේ ක්ලච් ප්ලේට් එක මේ ෆස්ට් ටයිම් තමයි අපි ගලවන්නේ. මේ ක්ලච් ප්ලේට් එක ගිහිල්ලා තියෙන සාමාන්‍යයෙන් 80000 පන්නලා දුවලා තියෙනවා මේ ක්ලච් ප්ලේට් එකෙන්. ඒතකොට කෙනින් ගෙනා පදින විදියට වෙනස් වෙනවා ක්ලච් ප්ලේට් යන විදිය. ඒතකොට පිකප් කරන විදියනුත් වෙනස් වෙනවා ක්ලච් ප්ලේට් එක පෙලක් ඒවා පොලිෂ් වෙනවා ජෙනින් ක්ලච් ප්ලේට් එකත්. ඒතකොට අනිවාර්යෙන් ජෙනින් පාර්ට් එක දාන්න ඕනේ. පයිලට් බෙයාරින් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ টොප් ෂාෆ්ට් එකේ. නැත්තම් එහෙම ඒත් සද්ද එනවා. ඔය ඇල්ටෝ වල බහුතරයක් අය කෝල් කරලා දැන් අපින් අහන ප්‍රශ්නයක් තමයි ටකටක් ගාලා සද්ද එනවා කියන. ඒකට ඉතින් ක්ලච් ප්ලේට් එක මාරු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ක්ලච් ප්ලේට් එක මාරු කරද්දී සද්ද එන්නේ නැහැ. ඉතින් ඒකට පොඩි ක්‍රම තියෙනවා. පෙලක් අය 2016 ක්ලච් ප්ලේට් එක දානවා සද්ද එන්නේ නැහැ කියලා. මොකක් දැම්මත් ජෙනුයින් ක්ලච් ප්ලේට් එක පාවිච්චි කරලා මේ විදිහට රේසර් එකේ ඉඳලා සම්පූර්ණ කම්ප්ලීට් සෙට් එක දාගත්තා නම් සෑහෙන කාලයක් යනකම් ආවේ පිකප් එකේදී දෙදරන ප්‍රශ්න. අනිත් එක තමයි ඇක්සල්. ඇක්සල් බලන්නත් ඕනේ. මේ ට්‍රැන්ක් ඔයිල් සීල් එක දැන් මේ ගිහිල්ලා අපි ඒකේ මාරු කරනවා. ට්‍රැන්ක් ඔයිල් සීල් එක දාන්න ඕනේ අනිවාර්යෙන්. හොඳට තිබ්බත් ගහන්න ඕනේ ඒක. මොකද මේක ආයේ දෙතුන් පාර ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. ළඟ ගැලවෙන්නේ නැහැ. කිලෝමීටර් 70000ක් 80000කින් තමයි ආයේ හරියට ක්ලච් ප්ලේට් එකක් දැම්මොත් එහෙම ආයේ ඊළඟ පාර ගලවනකම් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ට්‍රැන්ක් ඔයිල් සීල් එක දාන්න ඕනේ. ජෙනුයින් ක්ලච් ප්ලේට් එක යූස් කරලා වැඩේ හරියට කරොත් එහෙම සෑහෙන කාලයක් යනකම් ආයේ ක්ලච් ප්ලේට් එක මේ පැත්තට අතක් තියන්න බෑ. වාහනේ සම්පූර්ණයෙන්ම ස්මූත් ඩ්‍රයිව් වෙන්න ප්‍රධානම දේ තමයි ක්ලච් ප්ලේට් එක. ඒතකොට ගියර් මාරු වෙද්දි පදින්න අමාරු නැතුව සාමාන්‍ය විදියට නෝමල් පදින්න පුළුවන්, ස්මූත් පදින්න පුළුවන්. ඒතකොට ඉතින් ක්ලච් ප්ලේට් එක තමයි වැදගත්. ක්ලච් ප්ලේට් එක අනිවාර්යෙන් දාගන්න ඕනේ.